ඔයාලට මතකද දන්නේ මං මේ ගිය දවස් ටිකේ මේ පාර වපුරන්න කියලා මේ සුද්ධ කරවුවා. මෙන්න මේ කැලේ හරියට පල්ලෙහාට තියෙනවා. ඒ ආච්චි මමයි තමයි මේ පාර මේ ගෙදර වත්තේ කුඹුර. ඒ කියන්නේ ඉඩමේ ගේ ළඟම තියෙන කුඹුර. මේ පාර ආච්චි මමයි විතරයි තනියම තමයි අපි දෙන්න ඒක මේ වපුරන්නේ. දැන් ඊයේ කොහොම හරි ආච්චිත් වැඩ හොගාලා. දැන් මේ ඔක්කොම ටික මම තනියම ගොවි ගන්න ඕනේ. අපුච්චි මේ ඊයේ කොහොම හරි අපි කොළඹ කියන්නේ සාහන යන්ත්‍රාරන් එන්න හෙට යන්න ඕනේ වන්දාරන්න වලට. අද දවස් හතුද මේ වැඩේ ඉවර කරන්න ඕනේ. ඒක තමයි දැන් අද මගේ ටාගට් එක. මේ ගොවි ගන්න තියෙන්නේ. හදන්න ඕනේ වපුරන්න. මේ දැන් පල්ලෙහාට තියෙන කොහොම හරි ඊයේ කොළඹ ගිහින් මං ගෙදරට එනකොට පාන්දර 5:00 ඒ 5:00ට ඇවිල්ලා පැය දෙකක් ඕන නිදා ගන්න වෙයි. මේ නිදාගෙන ආයෙ ඇවිල්ලා දැන් මේක වැඩ මේක අතරලා දැම්මොත් එහෙම ආච්චි මාත් එක්ක තරහ වෙනවා. පොප්පා මීරවල් එහෙම සුද්ධ කරන්න ඕනේ මේ දවස් ටික අර තිබුණු තත්ත්වෙත් එක්කන් අරවටේ දුවනවා මේවට දුවනවා. අපි අපේ වැඩ කරගන්නවා වගේම අනිත් මිනිස්සු ගැන හිතන්න එපා. ඒ වගේම අනිත් මිනිස්සු ගැන හිතනවා වගේම අපි අපේ වැඩ ටික කරගන්නත් ඕනේ. දැන් අද පාන්දර 5:00ට ඇවිල්ලා දැන් හවස් වෙලා මේක ඉවර වෙච්ච ගමන් යන්න ඕනේ ආයෙම ගිහලා බඩු ටික හදන්න. ඒ කියන්නේ කොටස් වලට එන් කරලා අරන් යන බඩු ටික හදන්න ඕනේ. දැන් ඒ ටික හදලා හෙට උදේ පාන්දර අපි යනවා මන්දාරන් නුවරට. මන්දාරන් නුවරට සහන යන්ත්‍ර අරගෙන අසරණ වුණු අයට ගන්නතුරෙන් අවතැන් වුණු අයට දෙන්න. ඉතින් මේ හරවටත් එක්කන් වගාව නවත්තලාද කියලා අහනවා ගොඩක් කට්ටිය. පිස්සුද? අපි වගාව නවත්තන්නේ මේ බලමු. දැන් මේක වපුරලා මේක අස්සන්න මාස 3යි දවස් 15 වගේ ගන්න පුළුවන්. ඉස්සරහට ඒ වැඩ ටිකම කරන්න ඕනේ. වැඩ ටික කරගෙන යන්න ඕනේ. මං කියන්නේ අපිට දෙයක් හිතුවත් අනිවාර්යෙන් අපිට ඒක කරන්න පුළුවන්. උත්සාහ කළා බලන්න.